කොහොමද දැන් ඇක්ෂන් රිපෙයාර් කරනකොට පැනල්ස් වල පේන්ට් එක මැච් කරනකොට ඒක දැන් මට ඒක පර්සනල් එක්ස්පීරියන්ස් එක මම කියන්නේ මොකද මගේ අම්මගේ වාහනේ අපේ අම්මාත් අර හොඳට ඩ්‍රයිව් කරනවා මට ලොකු ඇක්සිඩන්ට් එකක් තාම වෙලා නැහැ ඒ වුණාට කාර් එක පොඩ වටෙන් රවුම් කරනවා ඒකෙන් මම තේරුම් කරන්නේ පොඩ ඉතින් හප්ප ගන්න අපේ අම්මදී පොඩි ඔය වගේ ඇක්සිඩන්ට් වලට වැටෙනවා ඒකෙන් උනේ අන්තිමට අම්මගේ කාර් එක පේන්ට් කරා මොකද දැන් 3-4 පාටකින් අපි රිපෙයාර් කරලා තියෙනවා ඒ වුණාට දැන් pearl white කාර් එකක් පැනල්ස් ටික වෙන පාටක ඒ කියන්නේ ඩෝර්ස් එක පාට එක දොරක් එක පාටක් බූට් එක පාටක් ඒවයි ඔක්කොම තියෙන නාමික වශයෙන් white ඒ වුණාට the 5 panels are 5 different colors ඇයි එහෙම වෙන්නේ ඒක කොහොමද නැති කරන්නේ ඒක ගොඩක් වෙලාවට වෙන්නේ අපි අතරම හදිසිය කරගන්න try කරන දෙයක් එතකොට කරාම ස්පෙෂලි pearl white එකක් කියන්නේ අන්ඩර් කෝටින් එක හරියට තියෙන්න ඕනේ ඒ කියන්නේ pearl එකට කලින් ගහනවා අපි කෝට් එකක් ඒකෙන් තමයි ගොඩක් වෙලාවට කලර් එක මැච් වෙන්නේ ඉතින් ඒක හරියට මැච් කරේ නැත්තම් ඔය pearl white එක ගහන්න බෑ ගොඩක් වෙලාවට ඒ ගහන්න ගියාම ගොඩක් කට්ටිය අපේ භාෂාවෙන් කියනවා නම් අනා ගන්නවා අනාගෙන ඉතින් එතනින් ඕක මේ ප්‍රශ්නයක් වෙනවා ඉතින් අනිත් එක තමයි අපි ගහන ලැකර් එකත් බලපානවා ලැකර් එකේ ගොඩක් වෙලාවට තියෙනවා ඒක ඇත්තටම ට්‍රාන්ස්පේරන්ට් මේකක් ඉතින් ඒ ට්‍රාන්ස්පේරන්සි එකේ සමහර ඒවල ඒක yellow ගතියක් වෙනවා ඒ කියන්නේ නිකන් කහ පැහැයක් වගේ එනවා ගැහුවෙන් පස්සේ ගොඩක් වෙලාවට ඔය සුදු වලට තමයි ඕක පේන්නේ මොකද ලැකර් එකක් කියන්නේ ගොඩක් වෙලාවට ක්ලියර් කෝට් එකක් කියලා අපි කියනවා ඒක ක්ලියර් වෙන්න ඕනේ ගොඩක් ඒ ක්ලියර් වෙන්නේ නැති වුණාම ඕක දැන් pearl white එක ගහලා කොහෙන් හරි ඔය ලාභ ඇත්තටම ගොඩක් තැන් වලින් ලාභය තමයි හොයන්නේ ක්වොලිටි එකට වැඩිය ලාභය තමයි බලන්නේ ඉතින් ලාභය බලන්න ගියාම ඉතින් අර අඩු කොලිටි ලැකර් එකක් ගෙනල්ලා ඔක මික්ස් කරලා ගහලා දැම්මම ගහපු ගමන් හොඳට තියෙනවා ටික කාලයක් යද්දී අවුවේ තියෙද්දී ඕක කහ වෙනවා ඉතින් කහ ඒ අලුත් ගහපු පැනල් එක ටික කාලයක් යද්දී කහ වුණාම අරකට එක්ක ඔරිජිනල් සමාට ඔරිජිනල් පේන්ට් එකේ ඔරිජිනල් කායක ආපු ලැකර් එක හොඳට තියෙනවා අර පස්සේ ගහපු එක අපේ මේ අවුවත් එක්ක කහ වෙන්න ගන්නවා ඉතින් ඒක තමයි ප්‍රශ්න වෙන්නේ ගොඩක් වෙලාවට